තුන් ලෝකයට මමාමෑණී වූ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමින් බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනාව ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. අද දායකත්ව ධර්මදේශනාව පැවැත්වීම සඳහා අපගේ නමස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය පිළිගෙන මෙම ධර්ම සභාවට වැඩම කොට වදාළ නිකවැරටිය රස්නායකපුර නෙළුම්ගල පුරාණ විහාරාධිවාසී පූජ්‍යපාද අවසරයි කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේව අප සියලු දෙනා සාදු නාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද මෙම සද්ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙන්නේ නැසී ගිය රුක්මනී කෝදාගොඩ මහත්මියට පින් අනුමෝදන් කිරීම සඳහා එතුමියගේ හිතමිතුරන් පිරිසත් හිඹුටාන අංක 392 2A නිවසේහි පදිංචි KM මාලනී රංජිත් ෆොන්සේකා ලසන්ත ෆොන්සේකා ඇතුළු සදැහැති පිරිසත් නොම්බර 936 1A මාලබේ පාර කොට්ටාව පදිංචි අමිල සමරකෝන් මහතා සහ ඕෂධි දිලුෂානි මහත්මිය ඇතුළු සදැහැති පිරිසත් අංක 145 B අකරවිට ගම්පහ යන ලිපිනයෙහි පදිංචි DA සුනීතා ගුණසේකර මහත්මිය ඇතුළු සදැහැති පිරිසත් කිරියැල්ලේ එපිටවල හාන්දුකන්ද පාර ලිපිනයෙහි පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාරිණී කුසුමා සෝමවීර මහත්මිය ඇතුළු සදැහැති පිරිසත් විසින් එසේනම් සුපින්නතුනි උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට මත්තෙන් අප සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වා නමස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා
වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, මේ අවස්ථාවේ මේ විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණිලා සැදී පැහැදී සූදානම් වෙන්නේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් යුක්තව දීර්ඝ කාලයක් මුළුල්ලේ අවබෝධ කරගෙන දේශනා කර වදාරන්නට යෙදුන 84000ක් තරම් වූ මහා ධර්මස්කන්ධයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කරන්ටත් එසේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන්නා වූ අවවාද අනුශාසනා තම තමන්ගේ මෙලව ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය ධර්මානුකූලව නිවැරදිව ගත කරන්නත් පරලොව ජීවිතය සුගතිගාමී කරගැනීමේ අපේක්ෂාවත් ඇතිව තමයි ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මේ පින්නතුන් අද ධර්මයේ උගන්වා වදාළ මහඟු පින්කම ධර්ම දානමය පින්කම සිද්ධ කර ගන්නවා. මේ ධර්ම දේශනාව ඔබේ නිවසේ සිද්ධ කරගත්තා නම්, ඔබේ ප්‍රදේශයේ සිද්ධ කරගත්තා නම් කීප දෙනෙක් විතරක් ශ්‍රවණය කරනවා. නමුත් අද මේ බෞද්ධ ගුවන්විදුලි නාලිකාව හරහා විසිරුවා හැරීම තුළින් දේශීය
විදේශීය බෞද්ධ ජනතාව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා. විශාල පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දීම තුලින් ඔබට ලැබෙනා වූ ධර්ම දානානිසංසය අතිශයින්ම මහත්ඵලයි මහානිසංසදායකයි. ලෞතර බුදු පියාණන් වහන්සේ උගන්වා වදාලා මෙහි ආනිසංස ප්‍රමාණයන් කොච්චරද කියලා. නිතර ධර්ම ශ්‍රවණය කරන අය හැටියට සමහර වෙලාවට ඔබ දන්නවා ඒ කොයිතරම්ද කියලා. නමුත් මේ අවස්ථාවේ ඔබේ හිතේ ශ්‍රද්ධාවත් සතුටත් වඩා වර්ධනය කර ගැනීම වෙනුවෙන් මම කෙටියෙන් සිහිපත් කළොත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දැහත් වට්ටියක් සකස් කරගෙන ගිහිල්ලා පිළිගන්වලා ස්වාමීනි ධර්ම දේශනාවක් කරන්න ආරාධනාවක් කළොත් ඒ ආරාධනාව දුන්න පුද්ගලයා ධර්ම ශ්‍රවණය නොකලත් ඔහුට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 8ක් කියලා. ඒ ආරාධනාව නිසා යම් කෙනෙක් ධර්ම ශ්‍රවණය කළොත් මුළු ධර්ම දේශනාව නෙවෙයි සිත කය වචනය කියන තුන්දොර මනාව සංවර කරගෙන ඒ ධර්මයෙන් සුළු කොටසක් ශ්‍රවණය කළොත් ශ්‍රවණය කළ තැනැත්තාට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප 9ක් හැටියට දේශනා කළා. පින්නතුනි අපි හැමෝගෙම බලාපොරොත්තුව නිදන ප්‍රාප්තියට පත්වෙච්ච අයට පින් දෙන්න. ඒ අය අපි දෙන කුසල් ලබන්න පුළුවන් තැනක උප්පත්තිය ලැබලා ඉන්නව නම් ඒ අයට කුසල් ලැබෙනවා මහා කල්ප 1කට. ධර්මයේ දේශනා කරන අයට ලැබෙන කුසල ප්‍රමාණය බුදුරජාණන් වහන්සේ මෙච්චරක්ය මෙපමණක්ය කියලා සීමා නොකරනවා. ඒ තරම් ඔබට අපට අප්‍රමාණ කුසල් රැස් කරන්න පුළුවන් මහඟු පින්කමක් අපි මේ අවස්ථාවේ සිද්ධ කරගන්නේ. පිළිතුරේ අද දවසේ ඔබ වෙනුවෙන් ධර්ම දේශනාව සිද්ධ කරන්න මම අරමුණු කරගත්තේ අපේ ත්‍රිපිටකයෙන් එක තැනකින් හොයාගන්න බැරි ඊ타ත්ම අපහසුයෙන් තැන් වලින් විශේෂයෙන් අටුවා ග්‍රන්ථ වලින් හොයාගන්නට අවශ්‍ය සුවිශේෂී වූ ධර්ම කාරණා කොටසක් ඔබටත් ඔබ නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසටත් දැන අවබෝධ කරගන්න ඉදිරිපත් කිරීම තමයි අද ධර්ම දේශනාව තුළින් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවස්ථාවේ මම විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ ත්‍රිපිටකය පිළිබඳව මහ පුදුම ශ්‍රද්ධාවකින් අධ්‍යයනය කරමින් ගවේෂණය කරමින් එන්න දවසින් දවස ධර්මය විකෘති වෙන සමාජයක් තුල ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවම ආපහු මේ බෞද්ධ ජනතාවට ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දිය යුතුයි කියන උදාාර චේතනාවෙන් යුක්තව මේ අධ්‍යයනය කරමින් පරීක්ෂණය කරමින් ගවේෂණය කරමින් ඊටාම නිවැරදි දත්ත අපට ඉදිරිපත් කරන්න ඔබට දේශනා කරන්න මේ කරුණු සොයා සපයා දෙන්නේ මගේ කල්යාණ මිත්‍ර සංජය බණ්ඩාර මහත්මයා. එතුමාගේ කල්යාණ මිත්‍රයා සමින්ද කියන මේ උදාර ගුණයන්ගෙන් පොහොසත් බුදුදහමේ චිරස්ථිතිය උදෙසාම අප්‍රසිද්ධියේ නැගී සිටින මේ චරිත මේ ධර්ම දේශනාව තුළින් මම රැස් කරගන්න සකල විද පුණ්‍ය සම්පත් මම මුලින් ඒ ඇයට අනුමෝදන් කරනවා. මොකද අපට මේ කරුණ ලබා දෙන නිසා. මම අද ධර්ම දේශනාව සක්වල විභංගය මේ කාරණාව තමයි මම ආරමුණු කරගත්තේ. සමහරලාට අපේ පින්නතුන් අහලම නැහැ සක්වල විභංගය. සක්වල විභංගය ඔබට පැහැදිලි කරන්න ලෑස්ති වෙනකොට කල්ප විභංගය පිළිබඳවත් සඳහන් කළ යුතුමයි. අපේ පින්නතුන්ට මම මුලින් සඳහන් කළා මේ ධර්ම දේශනාවට ආරාධනාව කිරීම තුළින් ඔබට ලැබෙන කුසලස්කන්ධයේ මහා කල්ප 8ක් මහා කල්ප 9ක් කියලා. පින්නතුනි මේ කාරණා ටික දැන අවබෝධ කරගත්තාම
අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව මහා පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. උන්වහන්සේ මොනතරම් මහා පුරුෂයෙක්ද, මහා වීරයෙක්ද. මේ කාරණා ටික යම් කෙනෙක් හරියට තේරුම් ගත්තොත් ඔහුට හිතෙනවා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද නිර්මාණය වෙච්ච මේ ගල් වලින්, වැලි වලින්, මැටි වලින් හදාපු ප්‍රතිමාව ඉස්සරහවත් අපි කොහොමද දෙපයින් හිටගෙන ඉන්නේ කියලා. ඒ තරම් මහා පුරුෂයෙක්, මහා වීරයෙක් ඇති පුජ්‍යලෙක්. අපි කල්පනා කරමු ඉස්සරලාම කාල වේලාවේ හැටියට කල්ප විභංගය. මම සඳහන් කළා මහා කල්ප 8ක් ඔබට ආනිසංස ලැබෙනවා කියලා ආරාධනාව දීම තුලින්. මේ කල්පය බුදුරජාණන් වහන්සේ බෙදනවා මහා කල්ප, අසංඛ්‍ය කල්ප, අන්තः කල්ප කියලා කොටස් තුනකට. දැන් එහෙනම් අපි මුලින් අවබෝධ කරමු අන්තः කල්පයක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? අපට ආනිසංස ලැබෙන්නේ මහා කල්ප වලින්. අන්තः කල්පයක් කියලා කියන්නේ දැන් අපි දන්නවා මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලේ. අපිට දැන් ඒක හොඳට තේරෙනවා. සාමාන්‍යයෙන් බුදුවරු පහළ වෙන්නේ මිනිස් ආයුෂ අවුරුදු 100ට වැඩියෙන් තියෙනකොට, ලක්ෂයට වඩා අඩුවෙන් තියෙනකොට. බුදුවරු පහළ වෙන්නෙම එහෙමයි. 100ට වැඩියෙන්, ලක්ෂයට අඩුවෙන්. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ පරමායුෂ අවුරුදු 160ක් කියලා සඳහන් කරනවා. දැන් ඒක අඩු වෙලා ඇවිල්ලා වර්තමානයේ වෛද්‍යවරු සඳහන් කරනවා දැන් උපදින මිනිස්සුන්ගේ ආයුෂ පිරිමි කෙනෙකුගේ නම් අවුරුදු 70ට සීමා වෙලා, කාන්තාවකගේ නම් අවුරුදු 65ට සීමා වෙලා වර්තමානයේ. දැන් 160 අඩු වෙගෙන එනවා. මේක තව කොච්චරට අඩු වෙනවද? අවුරුදු 10ට අඩු වෙනවා. මිනිසුන්ගේ පරමායුෂ අවුරුදු 10යි එතකොට. මේ 10ට අඩු වුණාට පස්සේ එතන ඉඳලා ආයුෂ වැඩි වෙන්න පටන් ගන්නවා අසංකේයයට. 10 ඉඳලා එකපාරම අසංකේයයට යනවා නෙවෙයි. 10යි 11යි 15යි 20යි ඔහොම ටික වැඩි වෙවි අසංකේයයට ගමන් කරනවා. දැන් අපේ පින්නතුන් මේ අසංකේය කියහම ගණනක්. දැන් ඔබට දැනෙනවද අසංකේය කියන්නේ කීයද කියලා? අසංකේයයි. අපේ පින්නතුන් දන්නවද මේ අපි ජීවත් වෙන වර්තමාන ලෝකයේ ගණන් කරන්න අපි පාවිච්චි කරන ලොකුම ගණන දන්නවා? කෝටි ලක්ෂයයි. ඔක තමයි අපි හඳුන්වන ලොකුම ගණන. දැන් මේ කෝටි ලක්ෂය දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඒක හඳුන්වන්නේ ට්‍රිලියන එකක් කියලා. මිලියන, බිලියන එහෙමනේ දැන් ගනින්නේ. එතකොට කෝටි ලක්ෂයයි කියන එක හඳුන්වන්නේ ට්‍රිලියන එකයි. ට්‍රිලියන එක ලියන්න අපි පාවිච්චි කරන ඉලක්කම් ගණන 1.12යි. ට්‍රිලියන එකක් කෝටි ලක්ෂයක් 1.12යි. දැන් එතකොට කල්පනා කරන්න අසංකේය ලියන ඉලක්කම 1.140යි. ට්‍රිලියන එකක් කෝටි ලක්ෂයක් ලිව්වේ 1.12න් නම් අසංකේය ලියන ඉලක්කම තමයි 1.140යි. කොච්චර දීර්ඝ කාලයක්ද කියලා බලන්න. ඒ 10 ඉඳලා වැඩි වෙනවා. ඔබත් අසංකේය ආයුෂ භුක්ති විඳා මමත් භුක්ති විඳලා තියෙනවා. ඒක තමයි සංසාරේ හැටි. අපි එච්චර ඈත ඉඳලා එන අය. අසංකේයයට ගියාට පස්සේ මේක ආපහු අඩු වෙනවා. ටික අඩු වෙවි ඇවිල්ලා ආපහු කෝටියයි. එතකොට මිනිස්සුන්ගේ ආයුෂ කෝටියයි, ලක්ෂයයි එහෙම අඩු වෙගෙන ආපහු 10ට එනවා.
10න් පටන් අරගෙන අසංකේයයටත් අසංකේයයේ සිට ආපහු 10ටත් අඩු වෙන කාලය මේ අතර කාලයට කියනවා අන්තක්කල්ප එකක් කියලා. තේරෙනවද? 10 සිට අසංකේයයටත් අසංකේයයේ සිට 10ටත් අඩු වෙන කාලයට කියනවා අන්තක්කල්ප එකක් කියලා. කවදාවත් බුදුවරු පහළ වෙන්නේ නැහැ ආයුෂ වැඩි වෙන අතරේ. බුදුවරු පහළ වෙන්නෙම ආයුෂ අඩු වෙන කාලෙට. එතකොට අපි ජීවත් වෙන මේ කල්පය අසංඛ්‍ය කල්පයක්. අපි මේක හඳුන්වනවා භද්‍ර කල්පයක් කියලා. භද්‍ර කල්පයක්. ලෞතර බුදුරජාණන් වහන්සේලා 5 නමක් මේ අසංඛ්‍ය කල්පය තුල පහළ වෙනවා. ලෞතර බුදුවරු 5 දෙනෙක්. එතකොට මේ අසංඛ්‍ය කල්පයේ දැනට ගෙවිලා තියෙනවා අන්තක්කල්ප 3ක් ගෙවිලා ඉවර වෙලා තියෙනවා. මේ අසංඛ්‍ය කල්පයේ දැනට අන්තක්කල්ප අර 10න් අසංකේයයටත් අසංකේයයෙන් 10ටත් අඩු වෙන කල්ප 3ක් ගෙවිලා තියෙනවා. මේ 3 තුලම පහළ වුණා ලෞතර බුදුවරු. දන්නව නේද? කකුසඳ අසංඛ්‍ය කල්පයේ පටන් ගත්තම කල්පේ අන්තක්කල්පේ පටන් ගත්ත පහළ වුණා කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඒ අන්තක්කල්පයේ ඉවරලා කොණාගම බුදුරජාණන් වහන්සේ. ඒ අන්තක්කල්පයේ ඉවර වෙනකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. ඊළඟ කල්පයේ ඉවර වෙනකොට ගෞතම බුදු පියාණන් වහන්සේ පහළ වුණා. මේ දැන් ඒක ඉවර වෙමින් යන කාලේ අපි කාගේ ශාසනයේද මේ? ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ අපි ඉන්නේ. දැන් අපේ ආයුෂ අවුරුදු 65ට 70ට සීමා වෙලා. තව අනාගතයේ අපේ බලාපොරොත්තුවක් තියෙනවා ධර්මයේ උගන්වනවා තවත් බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. දන්නවද? මෛත්‍රී කියන බුදු පියාණන් වහන්සේ අනාගතයේ පහළ වෙනවා. උන්වහන්සේ පහළ වෙන්නේ මේ දැන් අපේ ආයුෂ දැන් 70ට 65ට සීමා වෙලානේ 10ටම අඩු වෙනවා. එතනින් පටන් ගන්නවා ඒක ටික ටික වැඩි වෙනවා අසංකේයයට. අසංකේයයට වැඩි වෙලා ඒක ආපහු අඩු වෙනවා කෝටි 1000යි එහෙම ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු කෝටියයි එහෙමත් අඩු වෙලා ඇවිල්ලා ලක්ෂ 99යි 98යි එහෙමත් අඩු වෙලා දැන් මිනිස්සුන්ගේ පරමායුෂ කීයද? ලක්ෂයයි. අන්න එහෙම වෙනකොට මෛත්‍රී බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. එතකොට උන්වහන්සේ මේ හෙට අනිද්දා පහළ වෙයිද? තව තියෙනවා ඒකට ගණනින් ගණන් කළ නොහැකි කාල සීමාවක්. උන්වහන්සේත් පහළ වෙලා ඉවර වුණාම මේ අසංඛ්‍ය කල්පේ අන්තක්කල්ප කීයක් ඉවර වෙනවද? 5යි. 64න් 5ක් අඩු වුණාම තව කීයක් තියෙනවද? 59යි. අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉතිරි කල්ප 59ටම බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ කියලා. ඉතිරි කල්ප 59ටම බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඒ කල්ප 59 ඉවර වෙනකොට අන්තක්කල්ප 64ක් ඉවර වෙනවා. ඊට පස්සේ ලෝකය විනාශ වීමේ කාලය උදා වෙනවා. දැන් අපි කතා කරුවේ මහා කල්ප ගැන. එහෙනම් අන්තක්කල්ප 64ක් අසංඛ්‍ය කල්ප 1ක්. අසංඛ්‍ය කල්ප 4ක් මහා කල්ප 1ක්. එතකොට මහා කල්පයක් ඇතුලේ 10 සිට අසංඛ්‍යයේ සිට 10ටත් අඩු වන කාල නැත්තම් අන්තක්කල්ප තියෙනවා 256ක් මහා කල්පයක් ඇතුලේ. එතකොට මේ දැහැත් වට්ටිය දීලා ආරාධනා කළාම අපට ආනිසංස ලැබෙන්නේ මහා කල්ප 8ක්. ඒ කියන්නේ අන්තක්කල්ප නම් එතන තියෙනවා 2048ක්. බණ ඇහුවාම ඔබට ලැබෙනවා මහා කල්ප 9ක්. ඒ කියන්නේ අන්තක්කල්ප නම් 2304ක්. ආනිසංසය.
කල්පනා කරන්න ආරාධනාවක් කරලා බණ පදයක් අහලා මෙච්චර ආනිසංස ලැබෙනවා නම් ලෞතර බුදුදහමෙන් අල්ප මාත්‍රයක් මගේ ජීවිතයට එකතු කරගෙන ඒ ධර්මයේ මත මම ක්‍රියාත්මක වුණොත් මගේ ජීවිතයට මොනතරම් ආනිසංස ලැබෙයිද මොනතරම් ආරක්ෂාවක් මට තියෙයිද. නමුත් අපි ගාව එහෙම හැඟීමක් බලාපොරොත්තුවක් නම් නැහැ. සුනාමි ව්‍යසනය ආපු වෙලාවේ අපි ලෝකෙටම කෑ ගහලා කීවා මේ ලෝකේ පරම නිර්මලම ධර්මය බුද්ධ ධර්මයයි. මහ විශාල ගොඩනැගිලි තිබුණ තැනක්වත් හොයාගන්න බැරුව මුහුදට කැඩිලා විසි වෙලා යනකොට හිතන්නවත් බැරි යකඩ රේල් පීලි වගේ දේවල් නැමිලා ඇකිලිලා ගිහිල්ලා තියෙනකොට අපි හතරමං හන්දිවල තැන් තැන් වල තිබිච්ච පුංචි පුංචි බුද්ධ ප්‍රතිමා තැම්පත් කරලා තිබිච්ච පොඩි බුදු කුටි ෆොටෝ ගහලා සංගරාවල දාලා විදේශගත වලට පවා පෙන්වුවා මෙන්න මේ සියල්ල විනාශ වෙනකොට මේවා තාමත් ආරක්ෂිතයි. එහෙම කෑ ගහලා ලෝකෙට යමක් කීවා මිසක් මේක දැකලවත් බෞද්ධයන් වෙච්ච අපි හිතුවද ඇත්තටම දැන්වත් මෙයින් යමක් ගත යුතුයි. උන්වහන්සේ වැඩ හිටපු එවන් තැනත් ආරක්ෂා වුණා නම් අපේ හදවත ඇතුළ බුදු කුටියක් බවට පත් කරගත්තොත් හද මැදුර බුදු මැදුරක් බවට පත් කරගත්තොත් අපිට මේ ලෝකේ තව කාගෙන්වත් ආරක්ෂාවල් හොයන්න ඕනේද? නැහැ. නමුත් මේක අපි දන්නේම නැතුව ටික ටික අපේ ජීවිතේ ගෙවිලා යනවා. අපි මේ වටිනා මාණික්‍ය රත්නයෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ආඥා චක්‍රය. දැන් අපි මහා කල්ප ගැනත් කතා කළා. උන්වහන්සේ පාරමිතා පුරාපු කාලය අප්‍රමාණයි. 20 අසංකේය කල්පලක්ෂයක් කියලා සඳහන් කරන්නේ. 20 අසංකේය කල්පලක්ෂයක්. මුළු කාලය. ඒ කාලය තුළ S2කින් දැකපු ලෞතර බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය 512027ක්. මනෝ ප්‍රනිධාන කාලේ 125000යි. වාග් ප්‍රනිධාන කාලේ 387000යි. කාය වාක් මනෝ මේ අවස්ථා තුනේදී දැක්ක බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය 512027යි. මේ ගෞතම බුදුරජාණන් වහන්සේ S2කින් දැකලා වැඳ වැඳ ආපු බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය. මේ 512027 දෙනා වහන්සේම සඳහන් කළා ඔබට බුදු වෙන්න පුළුවන්. හැබැයි කොයි කාලෙද කවදද කියලා නම් සඳහන් කළේ නැහැ. නියත විවරණය දුන්නේ කවුද? දීපංකර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි නියත විවරණ දෙන්නේ. ඔබ ඇත්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම බුදු බවට පත් වෙනවා අහවල් කාලයේ අහවල් කල්පේ අහවල් දෙමව්පියන්ට දාව අහවල් රුක්ෂයේ මුල. මෙන්න මේ කාරණා ටික කියලා උන්වහන්සේ තමයි නියත විවරණය දෙන්නේ. ඔබ සැබෑවටම බුද්ධත්වයට පත් වෙනවමයි කාල සීමාවත් එක්ක. එතන ඉඳලා ඒ නියත විවරණේ ලැබුණ තැන ඉඳලා බුදු වෙන තැනට එනකන් ආපු කාලය කොච්චරක්ද පින්නතුනි? ඒ කාලය තමයි අපි සඳහන් කරන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් කියලා. සාරා සංකේය කල්පලක්ෂයක් කියන්නේ මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ එකක්. අන්තః කල්ප, අසංඛ්‍ය කල්ප, මහා කල්ප. අන්තଃ කල්ප 64ක්, අසංඛ්‍ය කල්ප 1යි, අසංඛ්‍ය කල්ප 4ක්, මහා කල්ප 1යි. එහෙම නැත්නම් අන්තଃ කල්ප 256ක්, මහා කල්ප 1යි, මහා කල්ප අසංඛ්‍ය 4යි, ලක්ෂ එකක් දීපංකර පාද මූලයේ ඉඳලා මේ බුදු වෙන තැනට උන්වහන්සේ එනවා. ගණනින් ගන්න හැකිද? හිතින් හිත හැකිද? මොනතරම් වීරයක්ද? එදා දීපංකර බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාවක් කරන්න සූදානම් වුණා නම් උතුම් සුමේද තවුසානන්ට
එක ගාතාවක පද දෙකක් අහනකොට රහත් වෙලා සසර ගමන ඉවර කරනවා. ඒ ටික එහෙමම පසෙකට දැම්මේ කවුරු වෙනුවෙන්ද? ඔබ වෙනුවෙනුත් මම වෙනුවෙනුත් තමයි. ඒ ටික අතහැරලා අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් සංසාරේ ආපහු දුකට බැස්සේ අපි සංසාරයෙන් එතර කරන්න. ඒකයි මං මේ මහා පුරුෂයාගේ අප්‍රමාණ ගුණ කදම්බේ ළඟ අපි කොහොමද දෙපයින් හිටගන්නේ කියලා. නමුත් අපි අද මේ ගැන මහ ලොකුවට හිතන්නේ නැහැ. උන්වහන්සේගේ ආඥා ශේෂ්ත්‍රය උන්වහන්සේ පතුරවනවා කල්ප සක්වලවල් කෝටි ලක්ෂයකට. ලෞතර බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රය සක්වලවල් කෝටි ලක්ෂයක් තුල පවතිනවා. එක සක්වලක ලෝක කීයක් තියෙනවද? 31ක් තියෙනවා. එක සක්වලක ලෝක 31යි. බ්‍රහ්ම ලෝක 16යි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝක 1යි, නිරයයන් 8යි. මේ ටික එකතු වෙච්චාම ලෝක 31යි. මේ එක සක්වලක්. මේ සක්වල ආලෝකමත් කරන්න පායන්නේ එක ඉරකුයි එක හඳකුයි. සක්වලක් ආලෝකය කරනවා එක ඉරක් එක හඳක්. එතකොට ඒ වාගේ සක්වලවල් කීයක්ද? කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ ට්‍රිලියන නම් එකක්. එක සම්මා සම්බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රයේ පැතිරෙන ප්‍රදේශයේ ආටානාටි සූත්‍ර දේශනාව උන්වහන්සේ දේශනා කළා මේ සක්වලවල් කෝටි ලක්ෂයට මැහෙන්න. ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව උන්වහන්සේ දේශනා කළා මේ සක්වලවල් කෝටි ලක්ෂයට මැහෙන්න. මේ බුදු කෙනෙකුගේ ආඥා ශේෂ්ත්‍රයේ පැතිරෙන ප්‍රදේශයේ උන්වහන්සේට පුළුවන් නම් එච්චර ප්‍රදේශයක් ආමන්ත්‍රණය කරන්න. උන්වහන්සේ කොයිතරම් මහා පුරුෂයෙක්ද, මොනතරම් ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ද. නමුත් අද ඉන්නවා මේ දේශනාවත් එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කියන්න පුළුවන් අය. එහෙම කියන අය හම්බ වෙලා නැද්ද? ඉන්නව ඕන තරම්. සමහර අය කියනවා අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, පෙරේත ලෝකයක් නැහැ, යක්ෂ ලෝකයක් නැහැ. ඒ ඔක්කොම තියෙන්නේ මේකේ. එහෙම කියන අය නැද්ද? එතකොට ඒ අය හඳුන්වන්න අපි මොකක් පාවිච්චි කරමුද? මොකක් කියන්නද කියලා හිතා ගන්න බෑ. මේ සියල්ල අවබෝධ කරගත්ත නිසා බුදු පියාණන් වහන්සේ හැඳින්වුවා අපි සර්වඥයි කියලා. සියල්ල දත් නිසා. උන්වහන්සේගේ ලෝක විදු ඥානය. එතකොට අර එහෙම කියන අයට ඊට වඩා ලොකු ඥානයක් තියෙනවා වගේයි. බුද්ධ දේශනාවට වඩා පටහැනිව යාලට යමක් කියන්න පුළුවන්නේ. රැස් කරගන්න අකුසල් කන්දරාව ඒගොල්ලෝ මෙච්චරක් මෙපමණක් කියලා සීමා කළ නොහැකි. මම මේ කල්ප විභංගය ඊටාම සරලව මගේ ශක්තියේ හැටියට අර්ථයට හානියක් නොවෙන්න සඳහන් කළේ. ඊළඟට තව කෙටි කාලයක් අපිට තියෙන්නේ. මම සඳහන් කළා සක්වල විභංගය පිළිබඳවත් මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරනවා කියලා. මම සඳහන් කළා සක්වලක් තුල ලෝක 31ක් තියෙනවා කියලා. ඒ ලෝක 31ට අයිති වෙනවා කිව්වා බ්‍රහ්ම ලෝක 16කුත්, දිව්‍ය ලෝක 6කුත්, අපායවල 8කුත්, මනුෂ්‍ය ලෝක 1කුත් මේ එක සක්වලකට අන්තර්ගතයි. මේ සක්වලවල් වල අපි හැමෝම ජීවත් වුණා. බණ අහන ඔබත් මේ හැම ලෝකයකම ජීවත් වුණා. බණ කියන මමත් මේ හැම ලෝකයකම ජීවත් වුණා. සංසාරික දුර අපිට මේකෙන් පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ ලෞතුරා බුදුරු පහළ වුණාලු ගංගාවල තියෙන වැලි ඇට ප්‍රමාණයට වැඩිය බුදුරජාණන් වහන්සේලා. තවමත් ඔබටවත් මටවත් සසර ගමන කෙරවල කරගන්න බැරි වුණා.
ගංගාවල වැලියට ගණනට වඩා බුදුවරු පහළ වෙලත් අපිට තව සංසාර ගමන කෙරවල කරන්න බැරි වෙලා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් සත්වයෙකුගේ සසර ගමන ආරම්භ වුණේ කොතනද කියලා නම් මට පෙනෙන්නේ නැහැ. උන්වහන්සේට පෙනෙන්නේ නැත්නම් ඒක කොච්චර ඈතක පටන් ගන්න ඇද්ද? එවෙනම් පින්නතුනි අපි ආපු සාංශාරික ගමන අද අපි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා ජීවත් වෙනවා. මේ අනික් හැම තැනකටම ගමන් කළේ මෙතන ජීවත් වෙලා. මනුෂ්‍ය ලෝකේ ඉඳලා රැස් කරගත්ත දේවල් වල ප්‍රතිඵලත් එක්ක. එhmenan අපිට යන්න තියෙන වැඩිම ආයුෂ තියෙන තැන. ඒ තමයි අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ වැඩිම ආයුෂ තියෙන්නේ නේව සංඥා නා සංඥායතනෙ කියන බ්‍රහ්ම ලෝකේ. ආයු ප්‍රමාණය මහා කල්ප 84000ක්. දැන් අපි මහා කල්ප වල ආයුෂ කෙටියෙන් මතක ඇති. මේ නේව සංඥා නා සංඥායතනේ උපන් අයට තියෙන ආයුෂ ප්‍රමාණය මහා කල්ප 84000ක් ඒගොල්ලන්ට ආයුෂ තියෙනවා. හිතන්නකො කොච්චර කාලයක්ද කියලා. මහා කල්ප 84000ක්. ඒ ගණන හිතන්න ගියොත් අපිට හිතන්න බෑ. ආකින්චඤ්ඤායතනයේ තියෙන ආයුෂ ප්‍රමාණය මහා කල්ප වලින් 60000ක්. ආකින්චඤ්ඤායතන අරූපාවචර බ්‍රහ්ම ලෝක. මේ වගේ රූප නැහැ. මිනිස්සු හැටියට රූප පෙනෙන්න නැහැ. නමුත් බ්‍රහ්ම ලෝක හිත් පවතිනවා. රූප පෙනෙන්න නැහැ. නමුත් සත්වයා ගිහිල්ලා උප්පත්තිය ලබන තැන්. විඥානං ඡායතනෙ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු ප්‍රමාණය මහා කල්ප 40000ක්. මහා කල්ප 40000ක්. ආකාසානං ඡායතනේ ආයුෂ ප්‍රමාණය මහා කල්ප 20000ක් කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ වාගේ තැනකට යන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළා එපා කියලා. සංසාරේ මේ තැන්වල ජීවමාන බුදුවරු දැකපු බ්‍රහ්මවරු කොච්චර ඇද්ද? සමහරලාට ඒගොල්ලෝ බුදුවරු දෙන්න තුන් දෙනා දැකලා ඇති. නේද? මේ පහළ වෙච්ච මෙතෙක් පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා නම් සිව් නමම මේ කට්ටිය දකින්න ඇති. නමුත් තාමත් ඒගොල්ලන්ගේ සංසාර ගමනත් ඉවර නැහැ. මෙච්චර ආයුෂ තියෙන මෙහෙම තැනක උප්පත්තිය ලැබුවත් මේගොල්ලෝ මේ ආයුෂ ඉවර වෙලා ආපහු පහළට එනවා කියන එක පුදුමයිනේ. මේගොල්ලෝ ආපහු මනුෂ්‍ය ලෝකෙටත් එන්න පුළුවන්. තිරිසන් නරක තිරිසන් പ്രേතාසුර කියන සතර අපායට යන්නේ නැහැ. නමුත් නැත්තේත් නෑ. සමහර වෙලාවට මේ අය නිරේට වැටෙන්නත් ආපහු පුළුවන්. තිරිසන් ලෝකේ ඉපදෙන්නත් ආපහු පුළුවන්. නමුත් මහා කල්ප 84000 60000 40000 20000 බ්‍රහ්ම ලෝකවල ආයු භුක්ති විඳ අය. ඊළඟ බ්‍රහ්ම ලෝක තව පහක් තියෙනවා. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක. මේ පහ හඳුන්වන්නේ සුද්ධාවාස කියලා. ඒවා හඳුන්වන්නේ සුද්ධාවාස. මේවට ගියපු අය මේ පහට ගියපු අය කවරදාකවත් ආපහු වෙන්නේ නැහැ. මේගොල්ලෝ මෙතනදිම පිරිනිවන් පානවා. සුද්ධාවාස පහ. මෙතනට ගියපු අය කවදාවත් ආපහු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ආයුෂ ප්‍රමාණයත් මහා කල්ප වලින් සඳහන් කරනවා. අකනිට්ට කියන බ්‍රහ්ම ලෝකයේ ආයු ප්‍රමාණය මහා කල්ප 16ක්. සුදස්සියේ ආයු ප්‍රමාණය මහා කල්ප 8000ක්. සුදස්සියේ ආයු ප්‍රමාණය මහා කල්ප 4000ක්. අතප්පේ ආයු ප්‍රමාණය මහා කල්ප 2000ක්. අවිහේ ආයු ප්‍රමාණය මහා කල්ප 1000ක්. අකනිට්ඨේ ආයු ප්‍රමාණය මහා කල්ප 16000ක්.
එච්චර දීර්ඝායුෂ භුක්ති විඳලා මේ ලෞතුරා බුදුරු සියසින් දැක දැක ඉඳලා ඒ බ්‍රහ්ම ලෝකවලදීම පිරිනිවන් පානවා. ඊළඟට තියෙනවා තවත් බ්‍රහ්ම ලෝක, රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒ වගේ රූපය තියෙනවා. මුලින්ම කතා කරුවේ අරූපාවචර. රූප නැහැ, හිත් පමණයි. රූපාවචර බ්‍රහ්ම ලෝකවල රූපයක් තියෙනවා. දිව්‍යමය රූපය අපිට පෙනෙනවා. ඒගොල්ලන්ගේ ආයු ප්‍රමාණයත් ඊටා විශාල ආයු කාලයේ ඇයට තියෙන්නේ. වේහප්පලේ ආයු ප්‍රමාණය, වේහප්පලේ සහ අසඤ්ඤ සත්වය, මේ දෙකේ ආයු ප්‍රමාණය මහා කල්ප 500ක්. පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභකින්හ කියන මේ වගේ ආයු ප්‍රමාණයන් මහා කල්ප 16යි, 32යි, 63යි ආදී වශයෙන්. ඊළඟට තියෙන්නේ පරිත්තාබ, අප්පමානභ, ආභස්සර මහා කල්ප 2ක්, මහා කල්ප 4ක්, මහා කල්ප 7ක් මේගොල්ලන්ගේ ආයු ප්‍රමාණය. අවසානයේ තියෙන බ්‍රහ්ම පාරිසජ්ජය සහ බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. මෙවුවා එක සමාන තලවල පිහිටලා තියෙන අය, එකින් එකට ඉහළ නෙවෙයි. එක සමාන තලවල මේවා පිහිටලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්ප කාලයි. ඒ කිවි ලියොත් ඉලක්කමෙන් 1.35යි. ඊළඟගේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්ප භාගයයි. බ්‍රහ්ම පුරෝහිතය ආයු ප්‍රමාණය 1.70යි. ඊළඟේ ආයගේ ආයු ප්‍රමාණය අසංඛ්‍ය කල්ප 1යි, 1.140යි. මේ බ්‍රහ්ම වරුන්ගේ ආයු ප්‍රමාණය. මේ හැම බ්‍රහ්ම ලෝකයක්ම එක සමාන තලයේ පිහිට පෙව්වා හැර යොදුන් ලක්ෂ ගණන් වලින් ඉහළින් පිහිටලා තියෙන්නේ. මෙහි පටන් ඊළඟ ලෝකයට යොදුන් ලක්ෂ ගණන් දුර පිහිටලා තියෙන්නේ. ඒ වගේ දුරින් මේවා පිහිටලා. ඊළඟට තියෙන්නේ දිව්‍ය ලෝක 6. දිව්‍ය ලෝක 6 පිළිබඳව නම් අපේ අය බොහෝම හොඳට අහලා තියෙනවා, බොහොම හොඳට දන්නවා. චාතුම් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුෂිතය, නිම්මාන රතිය, පරනිම්මිත, වසවර්තිය. මේ වගේ උප්පත්තිය ලබාපු අය ආපහු ඒ ආයුෂ භුක්ති විඳලා පහළට වැටෙනවා. අපායටම වැටෙන්නත් පුළුවන්. තිරිසන් ලෝකෙට වැටෙන්නත් පුළුවන්. පෙරේතය වෙලා ඉපදෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ලෝකෙ උපදින්නත් පුළුවන් මේ අය. නමුත් දැන් දිව්‍ය ලෝකවල අප්‍රමාණ සැප සම්පත් මේ අය භුක්ති විඳිනවා. චාතුම් මහා රාජිකයේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 42000ක් ඉහළින්. යොදුනක් කියලා කියන්නේ 70ක්ම කීයක්ද? 16ක්. යොදුනක් කියලා කියන්නේ සතපුම් නම් 16යි. සතපුම් 16 වූ 42000කට ඉහළින් තමයි මනුෂ්‍ය ලෝකයේ ඉඳලා චාතුම් මහා රාජිකයේ තියෙන්නේ. තාවතින්සේ තියෙන්නේ චාතුම් මහා රාජිකයේ ඉඳලා යොදුන් 42000ක් ඉහළින්. ඊළඟ දිව්‍ය ලෝකයේ යාමයේ තියෙන්නේ ඒ දිව්‍ය ලෝකයේ ඉඳලා තවත් යොදුන් 42000ක් ඉහළින්. මේ වාගේ සමාන දුරින් තමයි මේවා පිහිටලා තියෙන්නේ. ඊළඟට මේ වගේ තියෙන ආයු ප්‍රමාණය කෝටි සහ ලක්ෂ වලින් අරගොල්ලන්ගේ ආයුෂ මැන්නේ මහා කල්ප සහ අන්තః කල්ප අසංඛ්‍ය කල්ප වලින්. මේගොල්ලන්ගේ ආයුෂ මයින්නවා ලක්ෂ වලින් සහ කෝටි වලින්. චාතුම් මහා රාජිකේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 90 ලක්ෂයයි. තාවතින්සේ ආයුෂ ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයයි. යාමේ ආයු ප්‍රමාණය මනුෂ්‍ය වර්ෂ වලින් 14 කෝටි 40 ලක්ෂයයි. තුසිතේ ආයු ප්‍රමාණය 57 කෝටි 60 ලක්ෂයයි. බෝධිසත්වවරු පහළ වෙන්නේ තුසිත දිව්‍ය ලෝකයේ. අනාථපිණ්ඩික සිටුතුමා මරණයත් සමගම උප්පත්තිය ලැබුවේ තුසිත කියන දිව්‍ය ලෝකයේ. අදත් ඒ අය තුසිත දිව්‍ය ලෝකේ
සැප සම්පත් භුක්ති විඳින අය. මාතෘ දිව්‍ය රාජ්‍ය උප්පත්තිය ලැබුවේ තුසිත දිව්‍ය ලෝකේ. ආයු ප්‍රමාණය අවුරුදු 57 කෝටි 60 ලක්ෂයයි. ඊළඟ දිව්‍ය ලෝකයේ නිම්මාන රතියේ ආයු ප්‍රමාණය 230 කෝටි 40 ලක්ෂයයි. මනුෂ්‍ය වර්ෂ වලින් ආයුෂ 230 කෝටි 40 ලක්ෂයක් විශාකා මහ උපාසිකාව එහි උප්පත්තිය ලැබලා ඉන්නවා කියලා ධර්මයේ සඳහන් කරනවා. ආයු ප්‍රමාණය 230 කෝටි 40 ලක්ෂයක්. අවසාන දිව්‍ය ලෝකේ පරිනිම්මිත වසවර්තිය ආයු ප්‍රමාණය 921 කෝටි 60 ලක්ෂයයි. ඒ මනුෂ්‍ය වර්ෂ වලින්. පින්නතනේ ඊළඟට කතා කරන්න තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ ගැන. අපිට ඒක ගැන අමුතුවෙන් කරුණු සඳහන් කරන්න අවශ්‍ය නැහැනේ. අපේ ආයුෂ අපි කල්පනා කරමු 70යි. නිකම්ම නිකං 70යි. ධර්මදේශනාව විවර වෙන්න තියෙන තව විනාඩි 5ක විතර කාලයක් සඳහන් කරන්න තියෙන තවත් වැදගත්ම කොටස තව ඉතුරු වෙලා තියෙනවා. ඒ ටික තමයි නිරය. දැන් මේ කතා කරුවේ ඉහළටනේ. ඊළඟට තියෙනවා මනුෂ්‍ය ලෝකේ ඉඳලා පහළට. අර අපි කතා කරන නැහැ කියලා කියන මේකෙම තියෙනවා කියලා කියන අපාය පිළිබඳවයි කතා කරන්න තියෙන්නේ. අපායවල ප්‍රධාන වශයෙන් 8යි. ඒ 8 ආශ්‍රය කරගෙන තියෙන පුංචි පුංචි අපායවල ඒවට කියනවා ඔසුපත් නිරයන් කියලා 128ක් තියෙනවා. ප්‍රධාන නිරයන් 8යි, ඔසුපත් නිරයන් 128යි. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම තමයි මේ කාරණා ටික දේශනා කරන්නේ. පළවෙනිම නිරේ සංජීවය. පළවෙනිම අපාය සංජීවය. මනුෂ්‍ය ලෝකේ ඉඳලා යොදුන් 15000ක යටින් පිහිටලා තියෙන්නේ. අර ටික ඉහළින් තිබ්බේ. මනුෂ්‍ය ලෝකේ ඉඳලා යොදුන් 15000ක යටින්. ආයු ප්‍රමාණයෙන් සඳහන් කරන්න ගියොත් කෝටි ගණන්. දිව්‍ය ලෝකවල ආයුෂ සඳහන් කළානේ. අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකය චාතුම් මහරජිකය. මනුෂ්‍ය වර්ෂ කීයක්ද? 90 ලක්ෂයයි. මේ දීර්ඝායුෂ ප්‍රකාශ කරන්න අපහසුයි. මේ අවුරුදු 90 ලක්ෂේ චාතුම් මහරජික දෙවියන්ගේ ආයු කාලයේ අවුරුදු 90 ලක්ෂයයි. මේ අවුරුදු 90 ලක්ෂේ මේ පළවෙනි අපායේ සංජීවයේ එක දවසයි. අවුරුදු 90 ලක්ෂයක් එක දවසයි. 90 ලක්ෂය වුව 365ක් අවුරුද්දයි. එවන් අවුරුදු 500ක් එහි ආයුෂ තියෙනවා. අවුරුදු 90 ලක්ෂයක් ඒගොල්ලන්ට එක දවසයි. ඊළඟ දිව්‍ය ලෝකයේ ආයුෂ ප්‍රමාණය 3 කෝටි 60 ලක්ෂයයි. මේ 3 කෝටි 60 ලක්ෂයේ කාල සූත්‍රය කියන නිරයේ එක දවසයි. 3 කෝටි 60 ලක්ෂය කාල සූත්‍රයේ එක දවසයි. එහි තියෙන ආයු ප්‍රමාණය සඳහන් කරනවා මනුෂ්‍ය වර්ෂ වලින්. මනුෂ්‍ය කාල සූත්‍රයේ එක වර්ෂයකට කාල සූත්‍රයේ එක වර්ෂයකට මනුෂ්‍ය වර්ෂ කාල සූත්‍රයේ එක දවසකට කාල සූත්‍රයේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ තියෙනවා අවුරුදු 36 ලක්ෂයක්. මිනිස්සුන්ගේ ලෝකයේ අවුරුදු 36 ලක්ෂයක් කාල සූත්‍රයේ එක දවසයි. ඊළඟට සංඝාතය. සංඝාතයේ ආයු ප්‍රමාණය සංඝාතයේ කියන අපායේ එක දවසකට මනුෂ්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ අවුරුදු තියෙනවා 1 කෝටි 44 ලක්ෂයක්. අපේ අවුරුදු 1 කෝටි 44 ලක්ෂයක් සංඝාතයේ කියන නිරේ එක දවසයි. වන්න කොයිතරම් දුරක් සංසාරේ අපි ඇවිල්ලාද කියලා. ඊළඟට රෞරවය කියන නිරය ඒකේ එක දවසකට බුද්ධ දේශනාවේ සඳහන් කරන මනුෂ්‍ය වර්ෂ 5 කෝටි 76 ලක්ෂයයි. කෝටි 5කුත් 76 ලක්ෂයක්. මහා රෞරවය කියන නිරේ ආයු ප්‍රමාණය එක දවසකට මනුෂ්‍ය වර්ෂ 23 කෝටි 40 ලක්ෂයක්. මනුෂ්‍ය වර්ෂ 23 කෝටි 40 ලක්ෂයක් මේ මහා රෞරවය කියන නිරේ එක දවසයි.
අපිට අවුරුදු කෝටි ගාණක් 23 කෝටි 40 ලක්ෂයක්. තවත් තියෙනවා තාපය, මහා තාපය, අවීචිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තාපය. තාපේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ තියෙන 92 කෝටි 16 ලක්ෂයක්. ඒක තාපය කියන නිරේට එක දවසයි. මහා තාපයේ ආයු ප්‍රමාණය අන්තකල්ප භාගයයි. අන්තකල්ප භාගයයි. ඒ කියන්නේ ඉලක්කමින් ලියුවොත් 1.70ක් ලියන්න ඕනේ. අවීචී ආයු ප්‍රමාණය අන්තකල්ප 1.140යි. මහා කල්පය විනාශ වෙනකොට මෙන්න මේ අපි සඳහන් කරපු පරිත්ත සුභ, අප්පමාන සුභ කින්හක කියන බ්‍රහ්ම ලෝක වලින් පහළට මුළු ලෝකයම විනාශ වෙලා යනවා. එතනින් පහළ මේ සක්වල මහා කල්ප විනාශයේදී විනාශ වෙනවා. වේහප්පල අසඤ්ඤ සත්වය කියන තැන ඉඳලා ඉහළට තියෙන ලෝක ටික විනාශ වෙන්නේ නැහැ. එහෙමනම් ගින්නෙන් 7 වාරයක් විනාශ වෙනවා, ජලයෙන් 1 වාරයක් විනාශ වෙනවා, වාතයෙන් 1 වාරයක් විනාශ වෙනවා. ඒ විනාශ වෙනකොට මේ අපායවල ටිකත් විනාශ වෙලා යනවා. අවීචියත් විනාශ වෙනවා. නමුත් අවීචියේ ඉන්න අයගේ කර්මය තවම ගෙවිලා ඉවර නැහැ. ඒගොල්ලෝ මේ අපායේ ඉඳලා විනාශ නොවන සක්වලක වෙනත් අවීචියකට මාරු කරලා යවනවා. බාණ්ඩ කර්මයේ හැටි. කවුද මේ මාරු කරලා යවන්නේ? කර්මය. මේ කර්මයේ හැටි. එහෙනම් මෙන්න මේ වාගේ අප්‍රමාණ දුකින් පිරිච්ච සංසාරේ අපිව දුක් විඳිනවා දැකලා අපි පිළිබඳව මහ පුදුම අනුකම්පාවකින් තමයි අච්චර දීර්ඝ සාංශාරික ගමනක් මේ බුදු බව ප්‍රාර්ථනා කරන උත්තමෙක් සසරේ ඇවිදගෙන එන්නේ. අපිව මෙන්න මේ නිරයන් වලින් බේරගන්න, പ്രേත ලෝක වලින් බේරගන්න, තිරිසන් ලෝකෙන් බේරගන්න, මනුෂ්‍ය ජීවිතය ලැබලා විඳින අප්‍රමාණ දුක්ඛන්දරාවෙන් අපිව බේරගන්න එක උන්වහන්සේලාගේ ඒ කායන පරමාර්ථයයි. උන්වහන්සේලා සංසාරේ එච්චර දුක් විඳගෙන අපිව සසරින් එතර කරන්න දෙනවා. අපිට ඒක කිසිම වැදගම්මක්වත් වටිනාකමක්වත් අපිට නැහැ. තියා අපි බුදු පියාණන් වහන්සේ පිළිබඳව වචනයෙන් සඳහන් කරන්නවත් උන්වහන්සේට ආමන්ත්‍රණය කරන්නවත් අපි තවම දන්නේ නැහැ. අපි කතා කළොත් නිකම්ම නිකං බුදුහාමුදුරුවෝ කියන වචනේ විතරයි. නැත්තම් බුදුහාමුදුරුවොත් මෙහෙම කීවලු. අපි එහෙමනේ කතා කරන්නේ නේද? මේත් එක්ක එකතු කරලා බැලුවොත් අපි වෙනුවෙන් උන්වහන්සේ විඳපු දුක කෘතගුණ දන්නා જાතීන් සංගණනයක් කළොත්, කෘතගුණ නොදන්නා જાතීන් සංගණනයක් කළොත් ඒකේ එකට වැටෙනවා බෞද්ධයන්. જાතීන් නෙමෙයි ආගමිකයන් වර්ගීකරණයටපත් කළොත් ඒකේ කෘතගුණ නොදන්නා ආගමිකයන් අතර බෞද්ධයෝ වැටෙනවා එකට. මේ වාගේ කිසිම ශාස්ත්‍රූරෙක් සංසාරේ දුක් විඳගෙන ඇවිල්ලා තියෙනවද? නැහැ. කවුරුවත් මේ වගේ සත්‍ය දහමක් දේශනා කරලා තියෙනවද? නැහැ. නමුත් අපි උන්වහන්සේට සලකන්න තිය කතා කරන්නවත් දන්නෙත් නැහැ. ධර්ම දේශනාවට තියෙන කාලය ඉවරයි. අපි පින්නතුන්ට මේ ගණන් සහ ඉලක්කම් කාල සීමාවන් මතක නැහැ. නමුත් මේක ඊටාම අසීරුවෙන් ත්‍රිපිටකයෙන් එකතු කරගත්ත ඊටාමත්ම අසීරුවෙන් වර්ෂ ගණනක සොයා බැලීමේ ගවේෂණය කිරීමේ ප්‍රතිඵලයක් ඇටියට හොයාගත්ත කරුණු ටිකක් මම අද සඳහන් කළේ. මොකද ඒ සොයන කල්යාණ මිත්‍රයන්ගේ බලාපොරොත්තුව මෙය බෞද්ධ ජනතාවට දායාද කරන එක, ලෝක සත්වයාට දායාද කරන එක සසරක ඇති. එහෙනම් යම් යම් ප්‍රමාණ වලින් දැන අවබෝධ කරගත්ත ප්‍රමාණයන් ඔබට වටිනවා. අවශ්‍ය නම් නැවත නැවත අධ්‍යයනය කරගැනීමේ හැකියාවන් තියෙනවා. මේ ටික දැකලා සසරක දුරයි, සසරක දුකයි දැකලා මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ ආපහු පහළට නරක, තිරිසන්, പ്രേත, අසුර කියන සතර අපායට වැටෙන්නට නොදී මේ ආත්ම භාවය තුළම අපි වෙනුවෙන් දුක් විඳ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුලදීම උන්වහන්සේ දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න
අද දවසේ මේ කරුණු ටික ලෝකයට අවබෝධ කරවන්න මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් ඔබ ලබාගත් කුසලය ඔබට සසරට පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එhmenan මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ හිත මිතුරන් පිරිසක් කියලා සඳහන් කරනවා. පළවෙනි දායකත්වය නැසී ගිය රුක්මනී කෝදාගොඩ මහත්මියට පින් අනුමෝදන් කිරීම. ඒ කල්යාණ මිත්‍රයන්ගේ ඒකායන බලාපොරොත්තුව. දෙවෙනි දායකත්වයේ හිඹුටානේ අංක 392 දෙකෙන් ඒ නිවසේ පදිංචි KM මාලනී රංජිත් පොන්සේකා ලසන්ත පොන්සේකා යන පවුලේ සියලු දෙනා මිය පරලෝක